ඓතිහාසික රන්කඩු පත්තිනි දේවාල මාධ්‍ය ඒකකයක් සමගයි ඔය ඇත්තෝ මේ වෙලාව තුල සහසම්බන්ධ වෙන්නේ. වෙනදා මෙන්ම අද බක්පුර 15ක පොහොය දවස විශේෂ කරගෙන තමයි මේ කෙටි ධර්මානුශාසනාව ඔය ඇත්තෝ වෙනුවෙන් සිද්ධ කරලන්නේ. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ ධර්මය මිනිස් සිතේ ඇවිලෙන ගිනිමැල නිවාලන්නේ අමා දියදහරක් වන් ඒ සද්ධර්මය හැම හදවතකටම ලැබෙන විටයි. මිනිස් ජීවිත නිවී සැනසී යන්නේ ඒ නිසා. අපි කාගෙත් ජීවිතවලට නිවීමක් ඒ වගේම සංසිඳීමක් තියෙන්නට ඕන. මොකද ලෝකේ ලැබෙන අරමුණු වලින් අපේ සිත් හැම මොහොතකම ගිනි ගන්නවා. අන්නේ ගිනි ගන්න සිතට සිසිලසක් නැති වුණොතින් ඒක මේ ජීවිතය තුල ඔරොත්තු නොදෙන කාරණාවක් වේවි. ඒ නිසා අපි මොහොතකට හරි සද්ධර්මයට හිත යොමු කරලා සද්ධර්මය තුලින් ලබන සංසිඳීමක් ලබන්නයි මේ මොහොතේ ජීවිතේ වැය කළේ සහ කැප කළේ වෙන් කළේ මේ මාධ්‍ය කණ්ඩායමත් සමග සහ මේ අහන දකින පින්වත් ඔබ හැම සියලු දෙනාත් සමග. ඉතින් පින්වත්නි බොහෝ අය ජීවිතය ගත්තට පස්සේ දුවන්නේ ගොඩාක්ම අනවබෝධයෙන්. හරි වැටහීමකින් තොරව තමයි කටයුතු සිද්ධ කරලන්නේ. ඒක මේ අපි ගත කරන වත්මන් සමාජය තුලත් අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම ඉතිහාසගත කතාවලිනුත් බුද්ධ කාලීන ಭಾರತයට පෙර ඒ ආදී වශයෙන් ඒ කතා වස්තුන් වලදීත් අපිට මෙන්න මේ කරුණු ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ කල හිටපු මහා පඬිවරයෙක් මෙන්න මේ විදිහේ ශ්ලෝක පාඨයකින් මෙන්න මේ ස්වභාවය ගැන අවබෝධ කරලා දෙන්න උත්සුක වෙනවා. ඒ තමයි යාවත් ජීවං සුඛං ජීවේත් රිනං කତ୍වා ගෘතං පිබේත් බස්මී භූතස්ය දේහත්ස්ය පුනරාගමනක් කෘතක්. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ පඬිවරයා මේ ගැන අවබෝධයෙන් දකින්නේ. ඒ තමයි බොහෝ අය අනවබෝධයෙන් යන ගමනක ස්වභාවය පිළිබඳව මේ පඬිවරයා අවබෝධයෙන් යුක්තව දකිනවා. ඒ මොකද යාවත් ජීවං සුඛං ජීවේත්. අපි ජීවත් වෙලා ඉන්න තාක් බොහෝ අය හිතන් ඉන්නවා සතුටින් ඔන්න ඔහේ විවිධ වූ දේවල් ජොලියක් දාලා ඔය ආදී වශයෙන් බොහෝ දේවල් හිතාගෙන විවිධ වූ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. ඒ වගේම රිනං කତ୍වා ගෘතම් පිබේත්. අපි ණය වෙලා හරි විවිධ වූ දේවල් අරගෙන ලෝකයට ණය වෙලා සමාජයට ණය වෙලා මේ ආදී බොහෝ දේවල් ණය වීමෙන් ණයබර කරට අරගෙන විවිධ වූ වැරදි ක්‍රියාකාරකම් වල අද සමාජයේ නිරත වෙනවා. ඒත් එක්කම මේ ක්‍රියාකාරකම් සිද්ධ කරලා තුන්වෙනියට බස්මී භූතස්ස දේහස්ය අපි මිහිදන් වෙලා මැරිලා මේ මහ පොළවට මිහිදන් වුණාට පස්සේදී මේ නැවත පුනරාගමනක් කෘතක්. නැවත ආගමනයක් නැවත පැමිණීමක් නැහැ කියන බව මොවුන් විශ්වාස කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටික මතදරන බොහෝ උදවිය අද සමාජය තුලත් ඒ වගේම එදා සමාජය තුලත් සිටියා. මොකද මේ ලෝක වශයෙන් ඉදනන්දති පෙච්චනන්දති කියපු ආකාරයට මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් සමහරු ඒ දේවල් පිළිගන්නේ නැහැ සමහරු. ධර්මයේ පිළිබඳව ධර්මයේ අවබෝධය පිළිබඳව වැඩි ග්‍රහණයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ අනවබෝධයෙන් යන ගමනක්. නමුත් ඒ නෙමේ සිදු වෙන්නට ඕනි යහපත් ජීවිත හදාගෙන තව කෙනෙකුට කරදරයක්, බාධාවක්, හිංසාවක්, පීඩාවක් නැතුව යහපත් විදියට තම තමන්ගේ ජීවිත ගත කරන්න උත්සාහවන්ත වෙන්න ඕනි. ඒ වගේම අවබෝධයෙන් යුක්තව තමාගේ ජීවිතය පිළිබඳව තමාගේ ඊළඟ භවයේ පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕන.
තමන්ට තමන්ගේ ජීවිතයේ කැඩපතක් කරගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් හැමෝම උත්සාහවන්තව ක්‍රියාශීලීව කටයුතු සිද්ධ කරලමු කියන පණිවිඩය අද මේ පොහොය දවස තුල සිද්ධ කරලමින් ඔයත් හැම කෙනාටමත් ඒ වගේම මේ මාධ්‍ය කණ්ඩායමේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භව දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කර සිටිනවා. හැම කෙනාටම තෙරුවන් සරණයි.